ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති පළමු එක්දින තරගයේදී අති විශිෂ්ට පන්දු රැකීමක නිරත වීමට යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සමත් වුණා. ඒ ජෙෆ්රි වැන්ඩසේ වූ පන්දුවකට තරගය කණපිට හරවමින් සිටි රෙහාන් අහමඩ් ලෝන් ඕෆ් දෙසට එල්ල කළ 6 පහර අති විශිෂ්ටාකාරයෙන් උඩ පන්දුවක් බවට හරවා ගැනීමත් සමගයි. පන්දුව රැක ගැනීමේදී ශරීරයේ සම්බර්තාවයේ ගිලිහි ගිය නමුත් දුනිත් ස්ථානෝචිතව එම අවස්ථාවේදී පන්දුව උඩ දමමින් නැවත වරක් පැමිණ උඩ පන්දුව සම්පූර්ණ කිරීමට සමත් වුණා. ඒ අනුව ජෝස් බට්ලර් සමගින් හොඳ සම්බන්ධතාවයක් ගොඩනගමින් සිටි රෙහාන් අහමඩ්ව දවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා. දුනිත් වෙල්ලාලගේ පළමු එක්දින තරගයේදී පිත්තෙන් පන්දුවෙන් වගේම පන්දු රැකීමෙන්ද දැක් වූ අති විශිෂ්ට දස්කම් හේතුවෙන් ඔහුට තරගයේ වීරයා සම්මානය හිමි වුණා. ජීවිතය හැරගිය තම පියාගේ එකම බලාපොරොත්තුව වෙනුවෙන් සටන් වදින මේ පුංචි වීරයා ගැන ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. තාමත් අපේ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපේ සබ්ස්ක්‍රයිබ් කරලා අපිව ෆලෝ කරලා අපිත් එක්ක රැඳී ඉන්න.